ගංවතුරක් ආවම රත්තරන් වුණා. සුනාමියක් ආවම ඒගොල්ලෝ වීරිය වුණා. කරදරයක් වුණාම අපිට හැම වෙලේම යාළුවෝ මතක් වුණා. අවුරුදු ආවා. හැබැයි යාළුවෝ මතක් වුණේ නෑ කාටවත්. අපි සතුටු වෙද්දි, ප්‍රීති වෙද්දි හැබැයි එයාලව අපිට මතක් වුණා. කවුද මේ? ඇයි අමතකද? රණවිරුවෝ රට වෙනුවෙන් බිහි වෙච්ච වීර පුත්තු කියලා ගංවතුරක් ආවම කතා කරපු ඔයාලට එයාලව අමතක වුණා. අවුරුද්දේදී එයාලා ගෙදර ආවද, එයාලා ගෙදර අවුරුදු තිබ්බද කියලා කාටවත් හිතන්න බැරි වුණා. හමුදාවේ අයියලා අක්කලා අවුරුද්දට ගෙදර එන්නේ නැතුව හමුදා කැම්ප් එකේම ගෙව්වා. අපිට ආරක්ෂාව දෙන්න හිතාගෙන හැම වෙලේම අවුරුදු දවසේ තමන්ගේ දරුවන්ගේ සතුට කැප කරලා සමහර කැම්ප් වල හිටියා. හමුදාවේ අයියලා අක්කලා පුතේ අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම කරනවද? ගංවතුරක් ආවම අපි වැන්දා, අපේ වීරයෝ කිව්වා. සුනාමි ආවම මොන කරදරේ ආවත්, ගින්නක් ආවත්, මොන දේ ආවත් එයාලා අපේ වීරයෝ වුණා. ඉතින් ඔයාගේ අහල පාල ඉන්න හමුදාවේ ඉන්න අයියා අක්කට පුතේ අනිවාර්යෙන් ගරු කරන්න. අපි ඉගෙනගෙන ගොඩක් උඩට ගිහිල්ලා ඇති. හැබැයි කවදාවත් ඒ හමුදාවේ අයියලා අක්කලාගේ ඉන්න ලෙවල් එකට අපිට එන්න තියා හිතන්නවත් බෑ. මොකද එයාලා දෙවරු.